හරි. අපි අද කතා කරන්නේ නැවතත් කර්චොෆ්ගේ ධාරා නියමය සහ කර්චොෆ්ගේ විභවාන්තර නියමය භාවිතා කරලා පරිපතයක් සුළු කරලා ඒකේ මෙන්න මේ 4 ඕම් කියන ප්‍රතිරෝධය හරහා ගමන් කරන ධාරාව විද්‍යුත් ධාරාව සහ මෙයා උත්සර්ජනය කරන මේ 4 ඕම් ප්‍රතිරෝධය උත්සර්ජනය කරන තාප ශක්තිය ගණනය කරන්නයි හදන්නේ. 4 ඕම් ප්‍රතිරෝධය ඒ සලකන විද්‍යුත් ධාරාව ගමන් කරද්දී මෙයා උත්සර්ජනය කරන තාප ශක්තිය ගණනය කරන්නයි යන්නේ. හරි අපිට දීලා තියෙනවා මෙන්න පරිපතයක්. මම ඉස්සෙල්ලාම කරන්නේ මේ පරිපතයේ තුඩු ටික ලකුණු කරන් ඉන්නවා. මෙයාට දානවා A, මෙයා B, මෙතන C, D, E සහ F කියලා. ඊළඟට මට අත්‍යවශ්‍ය දේ තමයි ධාරා ලකුණු කරන එක. මම වැඩි විභවයක් තියෙන කෙනාගෙන් එළියට ධාරාව ගමන් කරන විදිහට ලකුණු කරනවා. වැඩි විභවය 20ට තියෙන්නේ. එහෙනම් මෙයාගෙන් එළියට I1 කියලා ධාරාවක් ගමන් කරනවා කියලා අරගන්නවා. එතකොට මෙයාගෙන් එළියට යන I1 ධාරාව මේ 10යි ඕම් ප්‍රතිරෝධය හරහා ගමන් කරනවා. එතන I1යි. මේ හරහා මෙතෙන්ට එනවා. මෙතන I1යි. මෙතනදි මේ ධාරාව දෙකට බෙදිලා මේ 4යි ඕම් හරහා I2 ධාරාවක් ගමන් කරද්දී අනිත් පාදයට I1 රින I2 ධාරාව ගමන් කරනවා. මේ I1 රින I2 ධාරාව මෙතෙන්ට එනවා. I1 රින I2 මේ කෝෂය හරහා එනවා I1 රින I2 ධාරාව. I1 රින I2 ධාරාව මේ ප්‍රතිරෝධය හරහා නැවත එම ධාරාව ගමන් කරනවා I1 රින I2 ධාරාව. මෙතෙන්ට එනවා I1 රින I2 ධාරාව. මේ පතය ඔස්සේ BE පතය ඔස්සේ I2 ධාරාව ඇවිල්ලා ප්‍රතිරෝධය හරහා I2 ධාරාව ඇවිල්ලා මෙන්න මේ ලක්ෂයට ආවට පස්සේ එතනින් එළියට I1 ධාරාව ඇවිත් කෝෂය කරා ගමන් කරනවා I1 ධාරාව. දැන් එතකොට ධාරාව ගමන් කරන පතයන් ටික හරි ලක්ෂ්‍ය ටික නම් කරලා හරි. එහෙනම් මම දැන් සලකනවා සංවෘත පුඩුවක්. සංවෘත පුඩුවක් සලකනවා. මම සලකනවා ABEFA කියන මෙන්න මේ සංවෘත පුඩුව. ABEFA සලකන දිශාවට ධන කියලා ගන්නවා. Kirchhoff voltage law. Kirchhoffගේ විභවාන්තර නියමයට අනුව අපි දන්නවා විද්‍යුත්ගාමක බලයන්ගේ එකතුව සංවෘත පුඩුවක සලකන දිශාවකට තියෙන විද්‍යුත්ගාමක බලයන්ගේ එකතුව ඒ සංවෘත පුඩුවේ සලකන දිශාවට තියෙන IR ගුණිතයන්ගේ එකතුවට සමානයි. එහෙනම් මම දැන් සලකනවා ABEFA කියන පුඩුව. මේකේ පුතේ විද්‍යුත්ගාමක බල එක්කෙනා ඉන්නේ 20 වෝල්ට්. 20 වෝල්ට් සමාන වෙනවා 10යි ඕම් හරහා I1 ධාරාවක් යනවා 10යි I1 4යි ඕම් හරහා I2 ධාරාවක් යන්නේ සලකන දිශාවටමයි 4යි I2 කියලා. මේක තමයි මට එන පළවෙනි සමීකරණය. ඊළඟට මම ABCDEFA කියන පුඩුව ගන්නවා. ABCDEFA කියන පුඩුව ගන්නවා. මෙයාගේ පුතේ මේ කෝෂයෙන් එළියට ධාරාව ගිහිල්ලා තියෙන්නේ. සලකන දිශාවටමයි කෝෂයන් ටික පිහිටන්නේ. මෙතන කෝෂයෙන් එළියට ධාරාව ගිහිල්ලා තියෙන්නේ සලකන දිශාවටමයි. ඒතර 20යි වෝල්ට් ධන 12යි වෝල්ට් සමාන වෙනවා. මෙතන 10යි ඕම් I1 ධාරාවක් 10යි I1 මෙහෙම මේ පතේ දුගේ මෙතෙන්ට ආව මෙන්න මේ 4යි ඕම් හරහා යන්නේ I1 රින I2ක් සලකන දිශාවටමයි 4යි I1 රින I2 20යි 12යි පුතේ 32යි සමාන මේ වෝල්ට් කියන එක එන්නේ ඒක නොලිවට කමක් නැහැ සුළු කිරීම වලදී 10යි I1 ධන 4යි I1 14යි sorry මෙතන 8 තියෙන්නේ පුතේ. ඒතර 8 10යි 18යි 18යි I1 ඍණ 8යි I2 මේක මට ආපු දෙවෙනි සමීකරණය කියලා ගන්න. මේක පොඩ්ඩක් ඔන්න සුළු කළොත් දෙකට බෙදලා මේ සමීකරණය දෙකට බෙදලා ගත්තොත් එහෙම 16 සමානයි 9යි I1 ඍණ 4යි I2 මේක තමයි දෙවෙනි සමීකරණේ.
මේ සමීකරණේ දෙකෙන් බෙදලා ගත්තේ. දැන් පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ දිහා බලපුවම 4i2 ධන 4i2 ඍණ සමගාමී සමීකරණ දෙකක්. එහෙනම් පළවෙනියට දෙවෙනියා එකතු කරනවා. එතකොට එනවා 20 ධන 16 කියන්නේ 36යි. 36 සමානයි 10යි 9යි 19යි i1යි කියලා. 36 සමානයි 19යි i1යි කියලා දෙපැත්තම 19න් බෙදුවොත් i1ට උත්තරයක් එනවා 36 බෙදීම 19යි ඇම්පියර්. මේක පොඩ්ඩක් සුළු කළොත් පුතේ 36 බෙදීම 19ක් කියලා කියන්නේ 1.895ක් වගේ උත්තරයක්. 1.895ක් වගේ උත්තරයක්. ඒ ආසන්න පිළිතුරක් එන්නේ. දශම ස්ථාන තව කීපයක් තියෙනවා. දැන් මේ i1 අගය නෙමෙයි අපෙන් අහන්නේ i2 අගයට අදාළ උත්තරේ. එහෙනම් i1 අගය ආදේශ කරනවා මට ලේසියි පළවෙනි සමීකරණෙට. පළවෙනි සමීකරණේ ඉන්නේ 20 සමානයි 10යි i1 කියලා කියන්නේ මට ලියන්න පුළුවන් 1.895 කියලා ධන 4යි i2. දැන් පුතේ මේක ගුණ කළොත් 18.95ක් එනවා. 4යි i2 සමානයි 10 1.895 10න් ගුණ කළා 18.95 සමාන කිරීමෙන් අනිත් පැත්තට ආවා ඍණ. එහෙනම් 20 ඍණ 18.95යි. අන්න 4යි i2ට උත්තරයක් එනවා 20න් 18ක් ගියොත් 2යි. 2යි 2න් 0.95 ගියොත් 1.05යි. මේක නැවත 4ෙන් බෙදනවා. එතකොට මට උත්තරයක් එනවා i2ට 0.2යි 25ට 5 20යි 6 24යි එකක් ඉතිරි 2යි කියලා. 2යි 5 එන්නේ මම ඒක වට යන්නම් 3ට. එතකොට ඇම්පියර් 0.263ක අගයක් එනවා i2 ධාරාව විදිහට මේ 4 ඕම් ප්‍රතිරෝධය හරහා. දැන් අපෙන් අහන්නේ ගලා යන ධාරාව හොයනවා i2. එමගින් උත්සර්ජනය කරන තාප ශක්තිය ගණනය කරන්න. අපි දන්නවා ක්ෂමතාවය P සමානයි VI. V කියලා කියන්නේ IRට ඕම් නියමයෙන්. එහෙනම් P සමානයි IR වරක් I. මෙතනින් කියන්නේ P සමානයි I වර්ගය R කියලා. එහෙනම් P වලගේ හොයන්නයි ක්ෂමතාවය හොයන්න ඕනේ. I වලගේ ආව 0.263යි. මෙයාගේ වර්ගය R. R වලගේ පුතේ 4යි ඕම්. එහෙනම් P සමානයි 0.263යි. මෙයාගේ වර්ගය වරක් 4. එතන මේක සම්පූර්ණ සුළු කළොත් පුතේ ක්ෂමතාවයේ P වලගේ එනවා. මෙයා වර්ග කරලා ඒ උත්තරේ 4ෙනුත් ගුල කරාම 0.27යි 6යි 7ක් කියලා වොට්. මේක තමයි එතකොට අවසාන පිළිතුර වෙන්නේ.